අයිබෝන් පුතේ ඔයාලා හැමෝටම ඉතින් අද අපි ඉගෙන ගනිමු බ්‍රා කට් සාරි හැට්ටයක් ඉතාම නිවැරදිව නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට මේ බ්‍රා කට් සාරි හැට්ටය රෙද්දේම ඇඳලා රෙද්දේම කපන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට ඉතාම වඩාත් පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා මම අද මේ බ්‍රා කට් සාරි හැට්ටේ සම්පූර්ණ පතරම කඩදාසියක ඇඳලා හදාගන්න විදිහ ඔයාලට කියලා දෙනවා. දැන් අපි බලමු කොහොමද පතරම නිවැරදිව නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් පුතේ අපි බ්‍රා කට් සාරි හැට්ටයක් නිර්මාණය කරනකොට මුලින්ම අපි ඉදිරිපස ඕපන් කරලානේ නිර්මාණය කරගන්නේ. ඒක නිසා දැන් අපි මේ ඔයාලා හිතන්න මේ අපි ගන්න සාරි හැට්ටේ මහා ගන්න රෙදි කොටස කියලා. ඉතින් අපි මේක මෙන්න මේ විදිහට හොඳ පිට ඇතුළට යන්න, කන පිට උඩට එන්න මෙන්න මේ ආකාරයට බලවාටි දෙක එක මත එක එන්න මේ විදිහට නවා ගන්න ඕන. බලවාටි දෙක මේ විදිහට එක මත එක එන්න නවා ගත්තට පස්සේ අපි ඉදිරිපස පළුව නිර්මාණය කරන්නේ මේ බලවාටිය පැත්තෙන්. බලවාටිය පැත්තෙන් තමයි ඉදිරිපස පළුව නිර්මාණය කරන්නේ. ඒතර පිටිපස පළුව තනි පළුවක්. ඒතර පිටිපස පළුව අපි නිර්මාණය කරන්නේ මෙන්න මේ නැම්ම පැත්තෙන්. ඉතින් දැන් මම මේ කඩදාසිය ඔයගලන්ට හොඳට පේන්න ඕන නිසා පුතේ මෙහෙම නමා ගැනීමක් කරන්නේ නැහැ. නමුත් අපි මෙන්න මේ ආකාරයට රෙදි කොටස මෙන්න මෙහෙම නමා ගන්න ඕනි බලවාටි දෙක එක මත එක එන්න. හරි? ඔයාලා හිතන්න මම මේ විදිහට මේ නමාගෙන තියෙන්නේ මේ ඕගොල්ලන්ට පේන්න තියෙන්නේ බලවාටිය කියලා හිතන්න. හරිද? ඉතින් බලවාටිය දැන් අපි රෙදි කොටසක් ගත්තාම පුතේ රෙදි කොටස මෙහෙම හරියටම මේ කඩදාසිය තියනවා වගේ කෙලින් තියෙන්නේ නෑනේ. මේක කඩතොළු සහිතව තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනි මේ කඩතොළු වල ඇද යවන්න නම් මුලින්ම මේ ඉහළ ඉඳලා අඟල් භාගයක් විතර පහලින් හරි කෙලින් රේඛාවක් ඇඳ ගන්න ඕනි. අපි ඔකට එකේලි රේඛාවක් කියලා කියනවා. ඉතින් ওই විදිහට ඇඳ ගන්න ඕන. නමුත් මම දැන් මේකේ ඔයාලට පේනවා මේ ලස්සනට කෙලින් තියෙන නිසා මේ රේඛා ඔක්කොම මම ඉතින් එහෙම මෙතන රේඛාවක් ඇඳ ගැනීම සිද්ධ කරන්නේ නැහැ. එකේලි රේඛාවක් ඇඳ ගැනීම සිද්ධ කරන්නේ නැහැ. හරි? දැන් පුතේ අපි දැන් මෙහෙම රෙදි කොටස් දෙක එක මත එක තියෙන බලවාටි දෙක එක මත එක තියෙන නවා ගත්තට පස්සේ මේ නැම්මේ ඉඳලා ඇතුළට මම අඟලක ඉඩක් තියලා රේඛාවක් ඇඳ ගන්නවා. මේ විදිහට අඟලක ඉඩක් තියලා රේඛාවක් ඇඳ ගන්නවා. මේකට මම නම දෙන්නේ නැම්ම රේඛාව කියලා. හරිද? මේක මෙතන නැම්මක් නෙමෙයි තියෙන්නේ, ඕපන් එකක් තියෙන බලවාටි දෙකක් මේ තියෙන්නේ. නමුත් මේ ඇතුලෙන් ඇඳ රේඛාවට මම දෙන නම මේකට මම නැම්ම රේඛාව කියලා කියනවා. හරිද? මේක නැම්ම රේඛාව. මේක පුතේ දැන් අපි අර මෙතනින් එකේලි රේඛාවක් ඇඳනනම් ඒක අපි ඒකත් එක්ක මෙතන අපි නැම්මේ උඩුකොන කියලා කියනවා. දැන් මේක කෙලින් මේ විදිහට තියෙන නිසා මම ඒකම උරහිස රේඛාව විදිහට ගන්නවා. එහෙනම් මේ නැම්මේ උඩුකොනේ ඉඳලා හරස් අතට ඔයා උරහිස මිනුම දෙකට බෙදලා ලකුණු කරන්න ඕනි. මේකෙදි පුතේ අපි උරහිස මිනුම ඔයාගේ මං අපේ වීඩියෝ එක බලන්න පුළුවන් ඕගලන්ට සාරි හැට්ටේ සඳහා මිමි ලබා ගැනීම වීඩියෝ එක බලලා. එතකොට උරහිස මින්ම ඔයාලා මැනගන්න උරහිස මින්ම දෙකට බෙදලා මේක ලකුණු කරන්න කිසිම මැහුම් වාසියක් එකතු කරන්න එපා. මෙයාගේ උරහිස මින්ම 14යි 14 දෙකට බෙදුවම 7යි. මම මෙන්න මේ විදිහට මේ නැම්ම උඩු කොනේ ඉඳලා මේ පැත්තට උරහිස මිනුම දෙකට බෙදලා මේ අපි ඇඳගත්ත එකේලි රේඛාවේ මම ලකුණු කරනවා උරහිස මිනුම දෙකට බෙදලා. හරි? ඊට පස්සේ මෙතන උරහිස් ඇලය. උරහිසේ දැන් සාමාන්‍යයෙන් පුතේ මිනිසුන්ගේ උරහිස ඇලයක් තියෙනවා. ඒ ඇලය ගන්න මම මෙතනින් පහළට අඟල් 1මාරක් ලකුණු කරනවා. හරිද? ඒ ලකුණු කරන එකමාර මේ නැම්ම උඩු කොනේ ඉඳලා මේ දක්වා මම අන්න එතනට රේඛාව මෙහෙම යා කර ගන්නවා. ඊට පස්සේ මේ නැම්ම උඩු කොනේ ඉඳලා නැවත බලනවා උරහිස මිනුම දෙකට බෙදලා ලකුණු කරන මිනුම මේකේ හරියට මේ විදිහට තියෙනවද කියලා මෙහෙම මැනලා අපි නැවත ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මෙතන මෙන්න මේ නැම්ම රේඛාව දිගේ පහළට අපි ලකුණු කරන්න ඕනි අත්කට හැඩය හදා ගන්න අවශ්‍ය රැගල් උස. එතකොට ඒක හදා ගන්න නම් පුතේ මම මෙන්න මේ විදිහට මේ නැම්ම උඩු කොනේ ඉඳලම පහළට මෙන්න මෙහෙම තමයි අපි රැගල් උස ලකුණු කරන්නේ. ඉතින් රැගල් උස ලකුණු කරන්නේ උරහිස මිනුම දෙකට බෙදලා ගත්ත අගයට තව අඟල් භාගයක් එකතු කරලා ඔයා මෙතන ලකුණු කරගන්න. උරහිස මිනුම 14යි 14 දෙකට බෙදුවට පස්සේ 7යි 7ට තව අඟල් භාගයක් එකතු කරන්න. ඉතින් ඔයාගේ උරහිස මිනුම දෙකට බෙදලා
ඒ ලැබෙන අගයට අඟල් භාගයක් එකතු කරන්න. එකතු කළා රැගල් උස මෙන්න මේ නැම්ම රේඛාව දිගේ පහළට ලකුණු කරන්න. මම 7මාරක් ලකුණු කළා. මේ හරියනුත් පුතේ මැනලා මං 7මාරොම ඇඳ ගන්නවා. ඇද නොවි ලකුණු කරගන්න අවශ්‍ය නිසා මෙන්න මෙහෙම මම දැන් අඳිනවා රැගල් උස හරහාන්ද ඇඳ මේ රේඛාවට මම නමක් දෙනවා රැගල් රේඛාව කියලා. රැගල් රේඛාව. දැන් මේ ගත්තේ රැගල් උස මේ ලකුණු කළේ රැගල් රේඛාව. හරිද? ඊට පස්සේ මේකේ පුතේ අපි රැගල් පළල ලකුණු කරන්න ඕනේ. රැගල් පළල. රැගල් පළල හොයන්නේ ඔයාගේ පපුව වටමිනුම 4ට බෙදලා ඒ ලැබෙන අගයට අඟල් 1/2ක් එකතු කරන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ එකතු කරන 1/2 හැමෝම අඟල් 1/2ක් එකතු කරන්න පපුව වටමිනුම 4ට බෙදලා ඒ ලැබෙන අගයට අඟල් 1/2. ඉතින් මෙයාගේ පපුව වටමිනුම 34යි. 34 4ෙන් බෙදුවට පස්සේ 8/2යි. ඒ 8/2ට මන් තව අඟල් 1/2ක් එකතු කළා මේ විදිහට මම අඟල් 10යි කියලා ලකුණු කරගන්නවා. අඟල් 10යි කියලා ලකුණු කළා. ඔයත් ඒ විදිහට කරන්න. මම මේ කියලා දෙන ක්‍රම ඔයා ඒ විදිහට අනුගමනය කරන්න. ඊට පස්සේ පුතේ මේ උරහිස කෙලවලත් රැගල් රේඛාවත් අතර මෙන්න මේ ආකාරයට හරි කෙලින් රේඛාවක් අඳින්න අත්කට නිර්මාණය කර ගැනීම සඳහා. අත්කට නිර්මාණය කරන්න මේ උරහිස කෙලවරයි රැගල් රේඛාවයි අතර හරි කෙලින් රේඛාවක් ඇඳලා ඒ රේඛාවේ හරි මැද ඔයා හොයන්න. මෙන්න මේ විදිහට මෙතන සහ මේ අතර ටේප් එක මේ විදිහට තියාගෙන මේ කෙලවර ගේන්න මෙතනට. එතකොට ඔයාලට හරි මැද හොයාගන්න ලේසියි. ආයේ බෙද ඉන්න ඕන නැහැ. එන්න හෙව්වා. හරි මැද හෙව්වා. ඒ හරි මැද හොයපු තැනින් ඇතුළට මේ ඇතුල් පැත්තට අඟල් භාගයක ලක්ෂයක් ලකුණු කරන්න. දැන් මේකනේ හරි මැද. ඒ හරි මැදින් ඇතුළට අඟල් භාගයක් ලකුණු කරන්න. හරි? ලකුණු කරලා උරහිස කෙලවරත් ඒ ලක්ෂයත් හරහා රැගල් රේඛාව දක්වා මෙන්න මෙහෙම හැඩ රේඛාවක් අඳින්න. මෙන්න මෙහෙම හැඩ රේඛාවක් අඳින්න. හරි? ඇඳලා මේ හැඩ රේඛාව මේ රැගල් රේඛාව ඡේදනය වෙච්ච තැන ඉඳලා ඉහළට අඟල් 1/2කුත් මේ පැත්තට මේ රැගල් රේඛාව දිගේ මේ පැත්තට 1/2කුත් ලකුණු කරන්න. මෙහෙට 1/2යි මෙහෙට 1/2යි ලකුණු කරන්න. ලකුණු කරලා මෙන්න මේ මුල්ලේ ඉඳලා මේ මුල්ලේ සිට ඉස්සරහට අඟල් 3 කාලක් තියන්න. අඟල් 3 කාලක් තියන්න. දැන් ඔයාලට පේනවා ඇති පුතේ මෙතන සහ මෙතන මෙන්න මේ ලක්ෂ 3. මේ ලක්ෂ 3 අර කර්ව් හැඩයක් එන විදිහට ඔයා මේක යා කරගන්න. මෙන්න මෙහෙම මේ. ඕනම ඔය ලක්ෂ 3 උතන යා කරන්න. දැන් ඔයාට මේ හැදිලා තියෙන්නේ අත්කට හැඩය. එතකොට ඔයාට මම මෙතනදිම මේක මෙහෙම කියලා දෙන්නම්. අපි පුතේ මෙතනදී අපේ අත්කට දැන් අපි මේ ක්‍රමයට අත්කට අඳින්නේ හැමෝටම පොදු ක්‍රමයක් නේද? හැමෝටම පොදු ක්‍රමයක් තමයි මේ අපි අත සඳහා භාවිතා කරන්නේ. නමුත් මේක හැමෝගෙම අතට හරියටම හිටින්නත් පුළුවන් නොහිටින්නත් පුළුවන්. එතකොට මොකද කෙනෙකුගේ බොඩි ෂේප් එක විවිධ නිසා. එතකොට ඔයා මේකට හරිද මේ අත්කට නිවැරදිව හදාගන්න විදිහ මම ඔයාට පැහැදිලිව කියලා දෙන්නම්. එතකොට අපි මේ මිනුම මෙහෙම මැනලා බලලා ඔයාගේ අත්කටට ගානට සමාන වෙනවද කියලා ඒකත් හරියටම කියලා දෙන්නම්. චුට්ටක් කොහොම ඉන්න. හරි? ඊට පස්සේ පුතේ දැන් මෙන්න මෙතන මේ අපේ නැම්ම උඩු කොනේ ඉඳලා මේ පැත්තට උරහිස් මේ හැඩ උරහිස් රේඛාව දිගේ සම්මත අඟල් 3ක් ලකුණු කරන්න. සම්මතයි මේ මෙතන සිට මෙහාට සම්මත අඟල් 3ක් ලකුණු කරන්න. ඒක ඕනම කෙනෙක් බය නැතුව මෙහාට මේ හැඩ උරහිස් රේඛාව දිගේ අඟල් 3 ලකුණු කරන්න. එතන සිට පහළට පුතේ අපි සිරස් මිමි ටික ලකුණු කරගන්න ඕනේ. එතකොට සිරස් මිමි කිව්වන් අපිට මුලින්ම ඕන වෙනවා මේ උරහිස ගාව මෙන්න මේ රේඛාවේ සිට පපු මුදුන දක්වා උස. මෙයාගේ පපු මුදුන දක්වා උස අඟල් 9ක් තියෙනවා. එතකොට මේකට පුතේ අපි තව අඟල් 1ක් එකතු කරන්න ඕනේ. එහෙනම් පපු මුදුන දක්වා උස ඔයාගේ පපු මුදුන දක්වා උස නිවැරදිව පපුව ඔසවලා නිවැරදිව ලබා ගන්න. ඒ ලබාගෙන ඒ ලැබිච්ච මිනුමට ඔයා
අඟල් එකක් එකතු කරන්න. හරි? පපු මුදුන දක්වා උසට අඟල් එකක් එකතු කර මෙතන ලකුණු කරන්න. ඊට පස්සේ පපුව අඩිය දක්වා උස. හරි? මෙයාගේ පපුව අඩිය දක්වා උස තියෙනවා පුතේ. අඟල් 12යි කාලක් තියෙනවා මෙයාගේ පපු මුදුන දක්වා උස. 12යි කාලක් 12.2ක් තියෙනවා. එහෙනම් පපුව අඩිය දක්වා උස 12යි කාලක් තියෙනවා. එහෙනම් පුතේ පපුව අඩිය දක්වා උසට අඟල් 1යි කාලක් එකතු කරන්න කියලා මම කියනවා. එහෙනම් අඟලක් එකතු කරන්නකෝ. අඟල් 1යි කාල ඕනේ අඟලක් එකතු කරන්න. එහෙනම් මෙයාගේ 12යි කාලයි නම් ඔයා 13යි කාලයි කියලා ලකුණු කරන්න. පපුව අඩිය දක්වා උසට අඟල් එකක් එකතු කරන්න. හරි එහෙනම් පපු මුදුන දක්වා උසටත් එකක් එකතු කළා. පපුව අඩිය දක්වා උසටත් එකක් එකතු කළා. ඊට පස්සේ පුතේ මෙයාගේ ජැකට් එකේ සම්පූර්ණ අඟල් 16යි. 16ට ඔයා වැඩිපුර අඟල් 2.5ක් එකතු කරලා ලකුණු කරන්න. එහෙනම් 16යි 17යි 18යි මෙතන 18.5යි කියලා ඔයා ලකුණු කරන්න. 16 17 18.5 කියලා තමත් අඟල් 2.5ක් එකතු කරන්න. එහෙනම් පුතේ උස මිමි සකසා ගැනීමේදී පපු මුදුන දක්වා උසට අඟල් 1යි, පපුව අඩිය දක්වා උසට අඟල් 1යි, සම්පූර්ණ උසට අඟල් 2.5කුයි එකතු කරගන්න. හරි? එහෙනම් ඒ හරහා අපි රේඛා අඳිමු. මෙන්න පපු මුදුන රේඛාව, මෙන්න පපුව අඩිය රේඛාව, මෙන්න සම්පූර්ණ උස රේඛාව. හරි? ඉතාලම පහසුයි පුතේ ඔයගලන්ට මේකෙන් බ්‍රාකට් සාරි 60 නිර්මාණය කරගන්න. ඔන්න දැන් අපි ඊට පස්සේ දැන් මේකෙදි අපි ඉන පළල ලකුණු කරන්න ඕනි. මේ පපු මුදුන පපුව අඩිය ඉන. දැන් මෙන්න මේකේ අපි ඉන පළල ලකුණු කරන්නේ කොහොමද? ඔයාගේ ඉන වට මිනුම සාරි 60ට අවශ්‍ය උස කියන දැන් සාරි 60 අවශ්‍ය උස කියන තැනින් ගානට පුතේ යම් තදක් ඇතුව ඔයා ඉන වට මිනුම ගන්න. ඒ ඉන වට මිනුම ඔයා බෙදන්න 4ෙන්. හරිද? දැන් මෙයාගේ ඉන වට මිනුම 28යි. 28 4ෙන් බෙදුවට පස්සේ 7යි. මේ 7ට ඔයා එකතු කරන්න අඟල් 1.5. අඟල් 2.5. ඉන වට මිනුම 4ට බෙදලා අඟල් 2.5ක් එකතු කරන්න. එහෙනම් ඉන වට මිනුම 28 4ෙන් බෙදුවට පස්සේ 7යි. 7ට 2.5ක් එකතු කරපුවාම 9.5යි. හරි? 9.5යි. ඔයා මේ ක්‍රමයේ කරගෙන යන්නකෝ. ඒවා කියලා දෙන්නම් ඇයි 2.5ක් එකතු කළේ කියලා. හරි? මෙන්න මෙහෙම දැන් අපි අංශය යා කරගමු. අංශය යා කරමු. දැන් පුතේ අපි දැන් සාමාන්‍යයෙන් සැකිල්ල ඇඳලා තියෙන්නේ මේ ඉන වට මිනුම දෙකට බෙදලා අඟල් 4ට බෙදලා අඟල් 2.5 එකතු කරේ අපි මෙතන අඟල් 1.5ක ඩාට් එකක් තියෙනවා පුතේ. මෙතන මේ අඟල් 1.5 ඩාට් එකට අඟල් 1.5ක් එකතු වෙනවා. අංශයේ මැහෙන්න අඟලක් මැහුම් වාසි එනවා. ඒක නිසා තමයි ඉන වට 4ට බෙදලා අඟල් 2.5ක් එකතු කරේ. දැන් අපි ඩාට්ස් ටික ඇඳගමු. ඩාට්ස් අඳිනකොට අපේ පොයින්ට් අතර පරතරය අපිට අවශ්‍ය වෙනවා. පොයින්ට් අතර පරතරය පපු මුදුන් දෙක අතර පරතරය. මෙයාගේ පපු මුදුන් දෙක අතර පරතරය 6.5යි. පපු මුදුන් දෙක අතර පරතරයට තව අඟල් එකක් එකතු කරනවා පුතේ මං අමතරව එකක්. ඔයාලත් ඒකම කරන්න. අඟල් එකක් එකතු කරන්න. එතකොට 6.5ට එකක් එකතු කරපුවම 7.5යි. 7.5 දෙකට බෙදුවට පස්සේ 3යි 3 කාලයි. 7.5 දෙකට බෙදුවට පස්සේ ඔන්න 3යි 3 කාලයි. 3යි 3 කාලයි. 3යි 3 කාලයි. එතකොට පුතේ ඔයා අනිවාර්යයෙන්ම මේ පපු මුදුන දක්වාම මේ ඩාට් එක අඳින්න බය නැතුව. හරි? පපු මුදුන දක්වාම මේ ඩාට් එක ඇඳගෙන යන්න. ඔන්න ඇඳලා. හරි? පපු මුදුන දක්වාම අඳින්න. ඊට පස්සේ ඉන ඩාට් එක සම්පූර්ණ අඟල් 1.5යි. ඒ කියන්නේ පුතේ මේකෙන් එක පැත්තකට අඟල් 3 කාලයි අනෙක් පැත්තට අඟල් 3 කාලයි. හරි? එතකොට සම්පූර්ණ 1.5යි ඔන්න ඉන ඩාට් එක. ඉන ඩාට් එක ඇඳලා. ඊට පස්සේ සාමාන්‍යයෙන් පුතේ පපුව වට ප්‍රමාණය 50 දක්වා විතර. හරිද?
හරි. ඊට පස්සේ මෙතන මෙතන පුතේ අපි මේ පොයින්ට් එකේ ඉඳලා දෙපැත්තට අඟල බැගින් ඉඩ තියන්න ඕනේ. ඉතින් ඔය ඉඩ තියෙන ප්‍රමාණය පපුව වට ප්‍රමාණය අඟල් 50 දක්වා වෙන කෙනෙක් වුණත් කමක් නැහැ. මේ පොයින්ට් එකේ ඉඳලා දෙපැත්තට මෙතන ඉඳලා මේ පැත්තට අඟල් 1ක් ඉඩ තියන්න. මෙතන සිට මේ පැත්තට අඟල් 1ක් ඉඩ තියන්න. ඉතින් 50ට වඩා පපුව වට ප්‍රමාණය අඟල් 50ට වඩා වැඩි කෙනෙක් නම් මේ ඉඩ ප්‍රමාණය අඟල් 1.5ක් විතර තියාගන්න පුළුවන් කමක් නැහැ. හරි? ඊට පස්සේ පුතේ මේ පෙරමැද ඔපනැල්ල අපි හදන්න ඕනි. ඒක සම්පූර්ණයෙන් අඟල් 1.5ක් විදිහට ඔයාට හදාගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම අඟල් 1.5යි. මේ පැත්තට 1.5යි මේ පැත්ත සම්පූර්ණයෙන්ම 1.5යි කියන්නේ මේ පැත්තට පොයින්ට් 5යි මේ පැත්තට පොයින්ට් 5යි. ටේප් එකෙන් මෙන්න මේ විදිහට පොයින්ට් 5ක් අඟල් භාගයට වඩා එක පොයින්ට් එකක් වැඩියෙන් එක පැත්තකට ලකුණු කරන්න මෙන්න මේ දක්වා ඩාට් එක ඇඳ ගන්න. හරි කොහොම ඇඳ ගන්න. ඊට පස්සේ අංශ ඩාට් එකත් පුතේ සම්පූර්ණ අඟල් 2යි. ඒ කියන්නේ එක පැත්තකට අඟල් 1යි මේ පැත්තට අඟල් 1යි. හරි මෙහෙට එතකොට සම්පූර්ණයෙන් අඟල් 2යි. දෙපැත්තට මේ විදිහට අඟල් එක එක ලකුණු කරලා දෙපැත්තට සම්පූර්ණ අඟල් 2යි. මෙන්න ඒ ඩාට් එකත් අපි මේ විදිහට ඇඳගත්තා. ඔන්න හරි. හරිද? ඊට පස්සේ පුතේ අපි මේකේ බ්‍රාකට් රේඛාවත් ওই විදිහටම ඇඳගමු. හරිද? දැන් බ්‍රාකට් රේඛාව අඳින්න කලින් අපි කර ඇඳගමු. හරි? කර ඇඳීමේදී අපේ කරවට මිනුම හතරට බෙදලා ඔයාට පුළුවන් කරවට මිනුම හතරට බෙදලා මෙතන මූලික කර ගැඹුර ලකුණු කරන්න. මෙයාගේ කරවට මිනුම අඟල් 14යි. 14 හතරෙන් බෙදුවාම ඔන්න මූලික කර ගැඹුර අඟල් 3.5ක් විදිහට ආවා. නිකන් 3.5ක් විදිහට ආවා. එතකොට පුතේ අපිට මෙතන සිට පහළටත් අවශ්‍ය කර ගැඹුර මෙහෙම ලකුණු කරන්න පුළුවන්. මෙන්න මෙතන ඉඳලා පහළට ලකුණු කරන්නත් පුළුවන් කර ගැඹුර. ඉතින් අඟල් 4.5ක් ඔයාට එන ප්‍රමාණය මෙහෙම ලකුණු කරන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේ සම්මත අඟල් 3 ඉඳලා ඔයා ලබාගත්ත කර ගැඹුර මේ විදිහට ඔයාට ලකුණු කරගන්න පුළුවන් පහළට. ඊට පස්සේ කර පළල මේ සම්මත අඟල් 3න් මෙහාට මෙන්න මෙතනින් මෙහාට තව අඟල් භාගයක් විතර ලකුණු කරන්න. අඟල් භාගයක් ලකුණු කරලා මේ විදිහට අඳින්න. මෙතනට මෙහෙම කෙලින් අඳින්න මේ කෙලින් මේක මෙහාට නැම්ම රේඛාවට ඔහොම කෙලින් ඇඳලා මේ කරේ සීමා කොටු අපි හදාගත්තා. හදාගෙන පුතේ ඕක ඇතුලේ ඔයාට රවුම් කරක් ඕන නම් හරියටම ඔයා මෙන්න මෙතනින් පහළට අඟල් භාගයක් අනිවාර්යෙන් කෙලින් අඳින්න. ඇඳලා මේක මෙහිම ඔන්න ඔයාට රවුම් කරක් ඇඳ ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාගේ පපුවේ ප්‍රමාණයට අනුව මෙන්න මෙතන ඩාට් එක ප්‍රසාරණය කරගන්න ඕනි. ඩාට් එක ලොකු කරගන්න ඕනි. එතකොට පුතේ අපි ඔයාගේ පපුව වට මිනුම 36ට වඩා අඩු නම් 36 හෝ 36ට වඩා අඩු නම් ඔයා මෙතනින් අඟලක් ඩාට් එක ලොකු කරන්න ඕනි. ඒ ලොකු කරනකොට මෙන්න මේ එළියෙන් තියෙන රේඛා මෙන්න මේ තියෙන ඩාට් එකට මොකුත් වෙන්න බෑ. ඒ ඩාට් එක ඒ විදිහටම තියලා ඔයා අඟල ලොකු කරන්නේ කොහොමද? මෙන්න මේ එළියේ තියෙන රේඛාවෙන් එළියට අඟල් භාගයක් මේ පැත්තටත් අනිත් අඟල් භාගේ මේ පැත්තටත් ඔයා ලකුණු කරන්න. මේ භාගයයි මෙහෙට භාගයයි ඔයා ලකුණු කරගන්න. ලකුණු කරලා පුතේ ඒක ඩාට් මුදුන දක්වාම යා කරගන්න. මෙන්න මෙහෙම. ඔන්න අඟල ලොකු කලේ මේ ඇතුලේ තියෙන චූටි ඩාට් එකට මොකුත්ම වෙන්නේ නැතිව එළියෙන් තමා අඟල ආවේ. ඒ කියන්නේ මේ පැත්තට භාගයයි මේ පැත්තට භාගයයි එන විදිහට. පැහැදිලිද? දැන් පුතේ ඔයාගේ පපුව වට මිනුම 37 සිට වැඩි නම්, කියන්නේ 37ට වඩා වැඩි නම්. හරි? එහෙනම් 37ට වඩා වැඩි නම් මේ පැත්තට අඟල් 3 කාලයි මේ පැත්තට අඟල් 3 කාලයි දීලා සම්පූර්ණ අඟල් 1/2ක් මෙතනින් ලොකු කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙපැත්තට ලොකු කරන්න අඟල් 3 කාල බැගින් දෙපැත්තට දීලා සම්පූර්ණයෙන් 1/2ක් ලොකු කරන්න. 36 හෝ 36ට අඩු නම් මේ පැත්තට භාගයයි මේ පැත්තට භාගයයි ඩාට් එක ලොකු කරන්න. මේ තියෙන ඩාට් එකට මේකට මොකුත් වෙන්නේ අපි අඟල ලොකු කළේ පුතේ මම මෙන්න මේ පාට කරන ප්‍රමාණයෙන් තමයි අපි අඟල ලොකු කරන්නේ. හරි?
ඔන්න ඔය ටිකෙන්. එතකොට මැද ටිකට මොකුත් හානියක් වෙන්න බෑ. ඔන්න. මේ අඟල මේ ටිකේ තමයි තියෙන්නේ. අඟල් එකමාර නම් ඒකත් මේ ටිකේ හදා ගන්න ඕනේ. දැන් අපි ඩාට් එක මෙතනින් අපි දැන් බ්‍රාකට් රේඛාව ඇඳගමු. ඔයාට පුළුවන් මෙන්න මේ බ්‍රාකට් රේඛාවෙන් ඉහළට උඩරිම අඟල් එකමාරක් ඔසවන්න. නැත්තම් 1.4ක් ඔසවන්න පුළුවන්. නැත්තම් අඟලක් මෙහෙම ඔසවන්න පුළුවන්. මම අඟලයි ඔසවන්නේ. මෙතනින් ඉහළට අඟලයි. මේ පැත්තෙන් ඉහළටත් අඟලක් මෙහෙම ඔසවලා දැන් පුතේ මේක ඔයාට මෙන්න මෙහෙම මේ අතේ හැඩයට මෙහෙම මෙතෙන්ට හදින්න. හරි? මේක මෙතන ඉඳලා මෙහාට මේ කොහොම අදින්න මේ රේඛාව මෙහෙට දික් කරන්න ඕනේ. අපි මෙතනින් අඟලක් ඉඩ ගත්තා නම් මෙතනින් එළියට ඔයා අඟලක් දෙන්න. මේ රේඛාවෙන් එළියට අඟලක් දෙන්න. මෙතනින් ඉඳ අඟල් එකමාරක් ගත්තා නම් ඔයා මේ රේඛාවෙන් එළියට අඟල් එකමාරක් දෙන්න. මම ගත්තේ අඟල නිසා මම අඟලක් දෙනවා මේ ආන්සර් රේඛාවෙන් එළියට අඟලක් දුන්නා. ඒක මේ විදිහට රැගල් පළල දක්වා ඔහම යා කරගත්තා. පැහැදිලිද? ඔන්න කරපු වැඩ. හරි. ඊට පස්සේ පුතේ මෙන්න මෙතන මේ ඩාට් එක මෙතන ඉඳලා මෙතෙන්ට වෙනකන් අපි මහන්නේ නැහැ. මේක මහන්නේ නැහැ මේක. මහන්න නැති නිසා මේ ඩාට් එකේ අඟල් එකමාරේ ප්‍රමාණය මේ තියෙන එකමාරේ ප්‍රමාණය මම මේ අංශයේ පැත්තෙන් අඩු කරනවා. මේක එකමාර මෙහෙට අඩු කරලා එතන සිට මෙන්න මෙහෙම කිහිලි කට දක්වා මම ඕන්න ඔහම අඳිනවා රේඛාව. ඒකෝර අපි මේකට කියන්නේ නව අංශය කියලා. දැන් අපිට මේක තමයි වැදගත් වෙන්නේ. හරි. ඕකට කියන්නේ අපි නව අංශය කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන මේ තව චූටි වැඩ ටිකයි අපිට කරගන්න තියෙන මේ සාරි හැට්ටේ ඉස්සරහ කොටසේ මෙන්න මෙතන අර උරහිස කෙළවරේ ඉඳලා ඇතුළට පුතේ ඔයා අඟල් භාගයක් ලකුණු කරන්න. මෙතනින් මේ පැත්තට ඇතුළට අඟල් භාගයක් ලකුණු කරන්න. ලකුණු කරලා මෙන්න මෙහෙම කෙලින් මේ දක්වා යා කරන්න. ඔන්න ඔන්න. දැන් මොකද කරන්නේ? මේ ටික කපලා ඉවත් කරමු. මේ ටික කපලා ඉවත් කරනවා. හරිද? ඊට පස්සේ මෙතනින් පහළට ඔයා මෙන්න මේ උරහිස ගාව මෙතනින් පහළටත් පුතේ ඔයා ලකුණු කරන්න නූල් පහක් ලකුණු කරන්න. ලකුණු කරලා මේක මෙහෙම ඇඳගන්න. ඕන්න හරි. දැන් අපි මේකත් කපලා ඉවත් කරනවා. හරි. මෙන්න දැන් අපි දැන් ගොඩක් වැඩ කරගත්තා. තව පුතේ අපේ දැන් මෙතන කර ගැඹුර මම මේ ඇඳලා තියෙන්නේ මෙතන රැගල් රේඛාවටනේ කර ගැඹුර. මේක මම ටිකක් තව පහළට කරලා මෙහෙම අඳිනවා. ඉතින් කර ගැඹුර ලකුණු කරනකොට ඔයා මේ විදිහට අවශ්‍ය ඕන කර ගැඹුරක් අරගෙන මෙහෙම හදාගන්න. මෙතන පුතේ කර අපේ ඇඟටම හරියටම සීට් වෙලා හිටින්න ඕනේ නිසා. හරිද? මෙතනින් ඇතුළට මම නූල් 5ක් ලකුණු කරනවා. නූල් 5ක් ලකුණු කරනවා මෙතනින් ඇතුළට. ඉතින් අඟල් භාගේ තුන් කාල නැත්තම් නූල් 5. ඒ කියන්නේ අඟල් භාගෙට වඩා එක නූලක් වැඩියෙන් ඔහොම ලකුණු කරලා ඒක මම මෙන්න මේ බ්‍රාකට් හැඩය දක්වා ඔන්න ඔහොම අඳිනවා. හරිද? දැන් අපි මේක දැන් පිටිපස්සේ පළුව කපා ගත්තට පස්සේ පුතේ මෙන්න මෙහෙම අඟල් භාගයක් මැහුම් වාසි තියලා තමයි අපි මේ පැත්ත කපා ගන්න ඕනේ. පැහැදිලිද? ඔන්න දැන් අපි බ්‍රාකට් සාරි හැට්ටේ ඇඳලා ඉවරයි පතරොම. දැන් ඔන්න මම කපන විදිය හොඳට බලා ගන්න. මෙන්න ඉන රේඛාව දිගේ කැපුවා. මෙතනින් මේ නව අංශය දිගේ කපන්න. එහෙම කැපුවා. දැන් පුතේ මෙතනින් මෙහාට කපන්න. මෙහාට කපන්න. මේක එහෙම කපන්න. දැන් කරත් අපි මේ විදිහට කපා ගමු. මෙන්න මෙතනින් මේ අර වැඩියෙන් තියෙන කොටස් මෙහෙම කපලා දාමු. කපන්න. ඊට පස්සේ මේක මෙහෙම කපන්න. ඔන්න අපි දැන් බ්‍රාකට් සාරි හැට්ටය කපලා ඉවරයි. දැන් අපි පිටිපස්සේ පළුව කපා ගන්න හදන්නේ. දැන් පිටිපස්සේ පළුව කපනකොට මෙන්න මේ නැම්ම රේඛාවෙන් අර අපි හදාගත්ත නැම්ම රේඛාවෙන් ඇතුළට නමන්න. මේ විදිහට ඇතුළට නමන්න.
හරිද? ඒතර පිටිපස්සේ පළුව තරම් උසට අපි ඉස්සරහා පළුව තරම් උසට අපි පිටිපස්සේ පළුව කපන්නේ නැහැ. ඒක නිසා පුතේ මේ මෙතනින් මේ ඉඳලා අඟල් 1.1 විතර නේ 1.1 එකමාරක් විතර එකමාරක් වුණාට කමක් නැහැ. හොඳේ. එකමාරක් විතර මෙතනින් මෙහෙම ඇතුළට නමන්න. ඔන්න නමන්න. අඟල් එකමාරක් විතර මේ කියන වැඩියෙන් නැමිලා. හරි. ඔන්න ඔය ප්‍රමාණය නමන්න. ඇතුළට. නමන්න. ඊට පස්සේ මේ රේඛාවිනොත් මේ උල් ත්‍රිකෝණ හැඩය මේකත් නමා ගන්න. හරි. දැන් මෙන්න මේක අපි දැන් පිටිපස්සේ පළුව කපා ගමු. දැන් බලමු කොහොමද කපන්නේ කියලා. පුතේ අපි පිටිපස්සේ පළුව නිර්මාණය කරගන්න ඕනි මෙන්න මේ විදිහට නැම්මකට. මොකද අපි පිටිපස්සේ පළුව තනි පළුවක් විදිහට කපා ගන්න. ඉතින් මෙන්න මෙහෙම ඔයා පිටිපස්සේ පළුවට මෙහෙම අවශ්‍ය ප්‍රමාණයට මෙහෙම රෙදි කොටස නමා ගන්න ඕනි. නමාගෙන මේ අපි කපා ගන්නාලාද අපේ මේ ඉදිරිපස 60 කොටස. දැන් මේක ඇතිද කියලා බලමු පොඩ්ඩක්. ඇති. හරිද? මේ දැන් මෙතන පුතේ දැන් මගේ මෙහෙම හරි කෙලින් තියෙන නිසා මේ ඉහළ. හරි කෙලින් ඉහළ තියෙන නිසා මම රේඛා අඳින්න යන්නේ නැහැ. දැන් අපි ඔයා මෙහෙම ඇදපරස් තියනවා නම් ඔයා මෙහෙම එකේලි රේඛාවක් ඇද ගන්න ඕනේ අනිවාර්යෙන්. හරි? ඊට පස්සේ දැන් මම මේ 60 කොටස මෙහෙම අරගෙන ගානට මේ නැම්ම මෙහෙම තියෙන විදිහට මේක තියාගන්නවා. එතකොට මෙන්න මේ ඉහළ කෙළවර හරියටම මේ අපි අර ඇඳගත්ත රේඛාවේ හෝ මේ කෙලින් තියෙන මේ තැන මෙහෙම තියාගන්න ඕනේ. හරිද? දැන් මෙහෙම තියාගෙන අපි මේ ඉදිරිපස පළුව මේ නැම්මෙන් මෙතන තියෙන මේ නැම්මෙන් අඟල් භාගයක් මෙහාට පන්නනවා. අඟල් භාගයක් ඉදිරිපස ඕපන් වෙන සෑම ඇඳුමකදීම ඔයා මෙන්න මේ විදිහට අඟල් භාගයක් ඉදිරියට පන්නන්න ඕනේ. හරිද? මොකද ඉදිරිපස පළු දෙක එක පිට එක යන නිසා. ඒකට මෙන්න මේ ඉහළ තියෙන්න ඕනි හරියටම අර ඇඳගත්ත එකේලි රේඛාව. ඉතින් ඕගොල්ලන්ට ඕක පැටලෙන නිසා මම දැන් ඕගොල්ලෝ බලයි කෝ රේඛාවක් නැහැ කියලා. ඔන්න මම දැන් රේඛාවක් අඳින්නම්කෝ. ඔන්නම කෙලින් රේඛාවක් ඇඳලා ඔය රේඛාවෙට ගානට මම මේක මෙහෙම ගෙනත් තියෙනවා. ඒ තියෙනකොට පැහැදිලිව බලා ගන්න මෙතනින් අඟල් භාගයක් මේක මේ සම්පූර්ණයෙන් මෙහෙම එළියට පන්නලා පින්ස් යොදා ගන්න ඕනි. හරි? මෙහෙම ඔහොම තියලා පින්ස් යොදා ගමු. දැන් මම මේ විදිහට පින්ස් ගසා ගත්තා. දැන් බලන්න පුතේ මේ පැත්ත හරවලා මේ අඟල් භාගයක් මෙහෙම මම ඉස්සරහට පන්නලා තියෙනවා මේ පළුව මේ පිටිපස්සේ පළුව මේ ඉස්සරහා පළුවේ මේ විදිහට අඟල් භාගයක් පැන්නවා. දැන් මේක බලමු. දැන් අපි මේක මේ විදිහට තියලා මේ කර දෙපැත්ත මෙහෙම හරියටම ලකුණු කරගන්න. කර දෙපැත්ත ඔහොම ලකුණු කරගන්න. ලකුණු කරගෙන පුතේ මෙතන අත්කට ගාව හරි මැදින්. මේ අත්කට ගාව හරි මැදින් ඉදිරියට අඟල් භාගයක් මෙහෙම ලකුණු කරන්න. අඟල් භාගයක් ලකුණු කරලා දැන් මේ බලන්නකෝ දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ දුර. දැන් මෙතන තියෙනවානේ අඟල් 6 මේ 6යි පොයින්ට් එකක් විතර. සාමාන්‍ය පුතේ දැන් මේකේ හරි මැද තියෙන්නේ මෙතන ඒක 3ක් විතරනේ අඟල්. මෙන්න මෙහෙම මේ හරි මැද වගේ ඉඳලා මේක අපි මෙන්න මෙහෙම හැඩයකට මෙතන අත පිරෙන්න. මෙතන අත පිරෙන්න මෙන්න මේ විදිහට ඔක ඇඳ ගන්න. පිටිපස්සේ අත. හරිද? ඊට පස්සේ දැන් මෙතන අංශයත් ඔයා මේක කපන්න කලින් මෙන්න මෙහෙම යා කරගන්න. හරි? යා කරගන්න. මේකත් මෙහෙම දිගට මෙහෙම ඇඳ ගන්න නැත්නම් කපා ගන්න. හොඳේ? ඔහොම කපා ගන්න ඕන නම් මේ දිගට අපි කපා ගමුකෝ දැන් මේක තියෙද්දිම. හරි? ඔහොම තියෙද්දිම ඔන්න අපි කපමු. මෙතන උතර රේඛාව ගාවෙන් කපමු. අත්කට කපමු. අපි අර අලුතෙන් ඇඳපු අත්කට. මේ විදිහට කපලා දැන් අපි ඉදිරිපස පළුව ඉවත් කරමු. ඉවත් කරා. ඊට පස්සේ පුතේ අපිට අවශ්‍ය පිටිපස්ස කර ගැඹුර. පිටිපස්සේ කර ගැඹුර මම ගත්ත අඟල් 10ක්. අඟල් 10ක් කියලා ගත්තා. පිටිපස්සේ කර ගැඹුර මෙන්න මේ විදිහට මෙතන ඉඳලා පහළට අඟල් 10 ලකුණු කරමු. ලකුණු කරලා මෙතන ඉඳලා
මෙහෙම කොටුවක් ඇඳලා මේ කොටුව ඇතුලේ ඔයා කැමති කරමෝස්තරයක් ඔයාට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් පහලට හරියට මගල් භාගයක් මෙහෙම කෙලින් තියලා චූට්ටක් මේ කොටුවෙන් පිටපනින්න ඔන්න ඔහම මේ රවුම් කරක් ඇඳලා. හරි. ඔන්න ඔහම ඇඳලා දැන් අපි පිටිපස්සේ කරත් කපමු. කැපුවා මෙන්න බලන්න අපිට දැන් මේ විදිහට පිටිපස්සේ පළුව තනි පළුවක් විදිහට ලැබිලා තියෙනවා. දැන් එතකොට දැන් බලන්න දැන් මේකෙදි මේ හරිද ලස්සනට දැන් අපිට ඕන කරන දැන් මෙතන කරේ හැඩය ඔයගලන්ට කැමති විදිහකට හදා ගන්න පුළුවන්. මේ විදිහට අත්කට අපි පුරෝලා කපාගෙන තියෙනවා. ඉතින් තනි පළුවක් විදිහට දැන් පිටිපස්සේ පළුව ලැබිලා තියෙනවා. අපි පිටිපස්සේ පළුව ඉවත් කරමු. ඉවත් කරලා පුතේ අපි දැන් මේ ඉස්සරහා පළුව මේ විදිහට ගමු. අරගෙන දැන් මේ නමපු ටික ඔක්කොම දිග ඇරගමු. මේවා මේ විදිහට දිග හැරගමු. දිග හැරගෙන මෙන්න මෙතනින් මං කිව්වා අඟල් භාගයක් අපි මැහුම් වාසි තියන්න ඕනි මේ. තියන්න ඕනි මෙන්න මෙහෙම මේ මෙතනිනුත් මෙහාට එළියට මේ ඔන්න අපි මේ මෙතනින් බලන්න. ඊට පස්සේ මේ හැඩේ කපමු. බ්‍රාකට් හැඩේ. එතකොට පුතේ මේක දැන් අපි අර අපේ රෙද්ද දෙකට මැදින් අපි නමලා අපි අර බලවාටිය එන්න දර කොටස් දෙකක් විදිහට කැපුවා නම් මේකෙන් කොටස් දෙකක් එනවා අපිට. මේකෙන් කොටස් දෙකයි. හරිද? මේකෙන් කොටස් දෙකයි එනවා අපිට. හරිද? එතකොට දැන් අපි කරන්න ඕනි මේ කොටස් අපි රෙද්දට තියලා කපා ගන්න ඕනි. රෙද්දට තියලා කපනකොට අනිවාර්යයෙන්ම මේක බලවාටිය පැත්තට තියලා එතකොට මෙන්න මේ විදිහට පුතේ දැන් මම මේ අඳින මෙන්න මෙහෙම මේ බලවාටියට සමාන්තරව තමයි ඔයාලා මේ කොටස් කපන්න ඕනි. මේකත් එහෙමයි. මේකත් බලවාටියට සමාන්තරයි. කියන්නේ බලවාටිය පැත්තෙන් නෙමෙයි අර වගේ අර මං කියපු විදිහට නැම්මකට නමලා බලවාටියට මෙහෙම කෙලින් පැත්තට තියලා කපා ගන්න. මේකෙන් මේ විදිහට එනවා. දැන් මේ කොටස වෙන් කරනකොට මෙන්න මෙතනට මම F අකුර දානවා. මොකටද? මෙතන මේ ෆ්‍රන්ට් එක පැත්ත නෙමෙයි. මේක සයිඩ් එක පැත්ත. මේක මෙතනට දාන්න ඕනි පුතේ. මේකට හේතුව නැත්තම් ඔයා මේක මේ විදිහට මූට්ටු කළොත් වරදින නිසා. හරිද? පැහැදිලිව ওই විදිහට කපා ගන්න. ඉතින් මේ වම් පැත්තට මෙහෙම කොටස් දෙකයි දකුණු පැත්තටත් ඔහොම කොටස් දෙකයි අපිට එනවා. එතකොට අපි මේක රෙද්දට තියලා නිවැරදිව කපා ගන්න ඕනේ. අපේ වීඩියෝ එකක් තියෙනවා සම්පූර්ණයෙන්ම බ්‍රාකට් සාරි හැට්ටේ කොහොමද කපලා මහන්නේ කියලා. ඉතින් ඔයාලට ඒක බලලා ඒ ටික ඉගෙන ගන්න පුළුවන්. දැනට ඉස්සරහා පළුව මෙහෙම කැපුවා පිටිපස්සේ පළුව මේ විදිහට කපා ගත්තා. දැන් අපි අත නිර්මාණය කරගන්න විදිහ බලමු. අත නිර්මාණය කර ගැනීමේදී පුතේ මේ විදිහට මම රෙදි කොටසක් දැන් මේක කඩදාසියක් අරන් තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් අත නිර්මාණය කරගන්න. එතකොට මේ අත් කොටස නිර්මාණය කරගන්නකොට අපි මෙන්න මෙහෙම නැම්මකට නවා ගන්න ඕනේ. මේ විදිහට මේ නැම්මකට නවන්න ඕනේ. ඉතින් නැම්මකට නවන කොටත් ඕගොල්ලෝ හොඳින් සැලකිලිමත් වෙන්න. මේ පැත්තට තමයි බලවාටිය ඔහොම තියෙන්න ඕනි. හරි බලවාටියට සමාන්තරව තමයි අපි අතත් කපා ගන්න ඕනි. හරිද? මෙන්න අපි ගත්ත රෙදි කොටස මේ දැන් කඩදාසිය හෝ රෙදි කොටස මෙහෙම ගත්තා. අරගෙන මෙහෙම ඉහලින් මෙන්න මෙහෙම මං මේකට රේඛාවක් තිබුණත් කමක් නැහැ නැතත් කමක් නැහැ. මෙන්න මෙහෙම මං ඉහලින් රේඛාවක් ඇඳගත්තා. ඇඳගෙන පුතේ මෙන්න මෙතන අපි අතේ මුදුන විදිහට හිතමුකෝ. අතේ මුදුන මෙතන. අපි මෙතන ඉඳලා පහළට අවශ්‍ය අත උසක් මේ නැම්ම දිගේ පහළට ලකුණු කරනවා. ඔන්න මම අඟල් 7ක් ලකුණු කළා. 7ක් ලකුණු කරලා මෙන්න මම මෙතන වාටිය රේඛාව ඇඳගත්තා. හරිද? ඊට පස්සේ මෙතන ඉඳලා පහළට අතේ රැගල් උස ගන්න ඕනි. අතේ රැගල් උස ගන්න ඕනි. ඒක ගන්න පුතේ ඔයාගේ කිහිලි කටවට මිනුම 4ට බෙදලා ඔයාට රැගල් උස ගන්න පුළුවන්. මෙයාගේ කිහිලි කටවට මිනුම අපි හිතමුකෝ 15යි කියලා. දැන් 14 නම් 14 අපි 4ෙන් බෙදමුකෝ. 14 4ෙන් බෙදුවට පස්සේ 3/4යි. ඔන්න මම 3/4ක් ගත්තා. අරගෙන ඒ කෙලින් මං ඇඳ අතේ රැගල් රේඛාව. ඊට පස්සේ පුතේ මේකේ අත අපි අතේ පළල ලකුණු කරන්න ඕන. අතේ පළල ලකුණු කරන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් තමයි අත් කඳ මිනුම අපි මිනුම් ගන්නකොට ඔයගොල්ලන්ට කියලා දෙනවා අත් කඳ. එහෙම නැත්නම් අත් ගොබය මිනුම ගන්න කියලා. ඒ අත් ගොබය මිනුමට අඟල් එකක් එකතු කරලා
ඒක දෙකට බෙදලා අපි ලකුණු කරන්න ඕනේ. දැන් අත් ගොබය මෙයාගේ අපි හිතමු 12යි කියලා. 12ට එකක් එකතු කළා නම් 13යි. 13 දෙකට බෙදුවහම 6 ඔන්නෝම ලකුණු කරගත්තා. ලකුණු කරලා මේ ලක්ෂය අත මුදුන දක්වා මෙහෙම අදිනවා. කොහොම එන්දා. මෙතන ඉඳලා මෙහාට අත මුදුන දක්වා ඇඳලා අපි ඒකේ හරි මැද ලකුණු කරමු. ඒ ඇඳ දැන් මෙතෙන්ට 7මාරක් දුර තියෙනවා. 7මාරේ හරි මැද කීයද? 3යි 3 කාලයි. ඔන්න ලකුණු කළා. ඊට පස්සේ මේ දෙක අතර හරි මැද. මේ දෙක අතර හරි මැද. ඒ කියන්නේ මේ රේඛාව සමාන කොටස් 4කට අපි බෙදුවා. බෙදලා මෙතනින් ඉහළට අඟල් භාගිකුත් මේ තුන්වෙනි ලක්ෂයෙන් පහළට අඟල් භාගිකුත් අපි ලකුණු කරනවා. මෙතනින් ඒ පළවෙනි තැනින් අඟල් භාගයක් ඉහළට මෙතනින් භාගයක් පහළට. දැන් අපි මේක හැඩ කරමු. මෙතෙන්ට ඇඳා මේක දැන් මේ ලක්ෂය හරහා මෙතනින් එහාට ඇඳා. හරිද? ඇඳලා මෙන්න මෙතන අපි අත අග වට. ඒ කියන්නේ අපි අත උසගත්ත තැනින් ගානට අත වට මිනුම ගන්නවනේ පුතේ. අපි හිතමුකෝ අත වට මෙයාගේ තියෙනවා කියලා 5. අපි එහෙනම් අත වට 10යි 10 දෙකට බෙදුවහම 5යි. 5ට බුරුලට අඟල් කාලක් විතර එකතු කරලා ඔන්න ඔහොම 5යි කාලයි කියලා ලකුණු කරනවා. මෙහෙන් බලන්නකෝ. ඔන්න. දැන් අපි අතේ මිමි ටික ඔක්කොම ලකුණු කරා. ලකුණු කරලා මෙතන මේ කෙළවරෙන් අඟල් භාගයක් ඉහළට ඔසවලා මේක මෙහෙට හැඩ කරන්න. ඔහොම හැඩ කරගන්න. දැන් පුතේ අපි මැහුම් වාසි තියලා කපා ගමු. මෙතනින් වාටිය මහන්න අඟල් 1මාරක් විතර කොහම තියාගන්න. හරි. මේ පැත්ත අංශය මහන්න අඟලක් තියාගන්න. අඟලක් තියාගන්න. ඊට පස්සේ මේ පැත්තට අඟල් කාලක් විතර මැහුම් වාසි මෙහෙම තියාගන්න. හරි. ඔන්න ඔහම තියාගෙන දැන් අපි මේ අත කපා ගමු. මෙන්න දැන් අපි අත කපාගෙන ඉවරයි. දැන් මේ විදිහට අත දිගහැර ගත්තා. මේක අත දිගහැරලා පුතේ අපි මේ ඇඳුමේ ඉදිරිපස පැත්තට අල්ලන්නේ මේ පැත්ත කියන්නකෝ. මේ පැත්ත නම් අතේ ඉදිරිපස පැත්තට අල්ලන්නේ මෙතන තමයි අතේ හරි මැද. මෙන්න මේ හරියේ ඉඳලා මෙහෙන් මේ ඔන්න ඔහම අඟල් කාලක වගේ ප්‍රමාණයක් මම ඔය ඇඳලා තියෙනවා පේනව නේද? අන්නේ කාලක වගේ ප්‍රමාණයක් මෙහෙම හාරලා කපලා අයින් කරන්න. අයින් කළා අනිවාර්යෙන් මෙතෙන්ට F අකුර දාගන්න. මේක ෆ්‍රන්ට් එකට ඇල්ලෙන පැත්ත නිසා. හරි. ඔන්න ඔය විදිහට ඔයා අත් කොටස් දෙකම කපා ගන්න. ඉතින් ඔයාට හරිම ලේසියට පැහැදිලිව සාරි හැට්ටයක් මහගන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. හරිම නිවැරදි ඔයාට සාරි හැට්ටේ මහගන්න විදිහ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම පුතේ මෙන්න මෙතන අත්කට නිවැරදිවම ඔයාගේ මිනුමටම ගැලපෙන විදිහට හදා ගන්න පුළුවන්. මේක හදා ගන්න විදිහ වීඩියෝ එකක් ඔයගලන්ට මම දාන්නම්. ඒකත් බලන්න.